මේක ඇතුළේ මේ ත්වරණය ගැන කතා කරන්නේ. ඒකට ත්වරණය කියලා කියන්නේ ඒක තමයි අපිට කියලා ත්වරණය ඊළඟට අර්ථ දක්වන්නේ ඒකම කාලයකදී සිදුවන ප්‍රවේග වෙනස්. ඒකම කාලයකදී සිදුවන ප්‍රවේග වෙනස නැත්නම් අපි කියනවා ප්‍රවේග වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියලා. ඒකට ත්වරණය කියන එක සූත්‍රයක් විදිහට දක්වනවා නම් ත්වරණය කියලා කියන්නේ ප්‍රවේග වෙනස දුන්න කාලය. ප්‍රවේග වෙනස දුන්න කාලය. එතකොට මේ ප්‍රවේග වෙනස කියන එක කලින් කතා කරා. මේ ප්‍රවේග වෙනස කියන එක අපි සංකේතවත් කරේ ඩෙල්ටා V ගෙන්. ඒකට ඩෙල්ටා කියලා කියන වෙනසක් කියන එක දක්වන්න පාවිච්චි කරන සංකේතය. ඩෙල්ටා V කියන්නේ V කියලා කිව්වොත් ප්‍රවේගය. ඩෙල්ටා V කියලා කිව්වොත් ප්‍රවේග වෙනසක්. ඒ ප්‍රවේග වෙනස වෙනම ගත වෙන කාලෙ දෙවිවොත් එළවෙන්නේ ඇයිද? කරන්නේ. ප්‍රවේග සමානයි ඩෙල්ටා V කියන එක දෙන්නානේ ප්‍රවේගය. ප්‍රවේගය SI ඒකසේ ගන්න පුළුවන් අපිට. ප්‍රවේග වෙනසක් කියන්නේ ප්‍රවේග දෙකක අන්තරයක්. ඒකට ඒක ගන්න වෙන්නේ SI එකකේ MS පිරේ ගන්නයි ප්‍රවේග SI එක කියන තමයි. කාණින් බෙදුවේ ප්‍රත්‍යක් ඉල්ලගෙන යන්නේ ඒක තමයි. තමයි සෝරේ SI එක. ඊළඟට ප්‍රවේග වෙනස කියලා කියන්නේ දෛශික රාශියක්. ප්‍රවේග වෙනස කියන්නේ දෛශික රාශියක්. ඒ නිසා ත්වරණය කියන්නේ දෛශික රාශියක්. ඒකට ත්වරණයේ දිශාව වෙන්නේ හොඳට ඉස්සෙල්ලා ත්වරණයේ දිශාව වෙන්නේ ප්‍රවේග වෙනස දිශාවම තමයි. මේ කාර්ය පුර වෙන ප්‍රවේග වෙනස දිශාව. ඩෙල්ටා V දිශාව. ත්වරණයේ දිශාව කියන්නේ ඩෙල්ටා V දිශාව. එතකොට ත්වරණයේ සයන්ගේ හරි ඊට පස්සේ දෛර්ඝ්‍ය රාශියක් ඊට පස්සේ අනිත් එක මාන. ත්වරණයේ මාන හදාගන්න පුළුවන්. ප්‍රවේග මාන ගැනීම කාර්ය මාන වල. අනිත් තමයි ත්වරණයේ කියන්නේ. ඊළඟට ත්වරණයේ අවස්ථා දෙකක් අපි කතා කරනවා. ඕනෙන් කාලෙක ප්‍රවේගය වෙනස් වෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා ඉලක්කම් විදියට. ඒ කියන්නේ ප්‍රවේගයේ ඉලක්කමක් විදියට වෙනස් වෙන අවස්ථාවන් වලදී ඉතින් කියන්න පුළුවන් උත් අවස්ථාවකදී උත් විදියක් තමයි ප්‍රවේගය වැඩි වෙනවා. ඉලක්කම ප්‍රවේගය වැඩි වීමක් වෙන්න පුළුවන් සහ ප්‍රවේගය අඩු වීමක් වෙන්න පුළුවන්. ප්‍රවේගය වෙනස් වීම කියන්නේ විශාලත්වය වෙනස් වෙන අවස්ථාවවල ප්‍රවේගයේ විශාල වෙනස් වෙන්න පුළුවන් නේ. ඒක විශාල වෙනස් වීම පොඩක් පැටලෙන්න පුළුවන්. විශාලත්වය වෙනස් වීම ගැන කතා කරමු. විශාලත්වය වෙනස් වීම කියන එක අවස්ථා දෙකක් කතා කරන්න පුළුවන්. ප්‍රවේගය වැඩි වීමක් වෙන්න පුළුවන්. ප්‍රවේගය අඩු වීමක් වෙන්න පුළුවන්. ඒ ප්‍රවේගය වැඩි වීමක් නම් අපි හිතනවා ඒක ත්වරණයක් කියනවා. ත්වරණය. ප්‍රවේගය අඩු වීමක් නම් කරන්න පුළුවන්. මන්දනයක් කියනවා. ත්වරණය මේ ත්වරණය කියන එකේම අවස්ථා දෙකක් තමයි ත්වරණය සහ මන්දනය කියන්නේ. හරි ප්‍රවේගය අඩු වීමක් නම් ඒක මන්දනයක්. ප්‍රවේගය වැඩි වීමක් නම් ඒක ත්වරණයක් විදිහට හඳුන්වනවා. හරි. ඒ ත්වරණයේ මන්දනය කියන එක ගත්තයින් පස්සේ ඒ ත්වරණය මන්දනය කියන කට්ටිය වෙන්න පුළුවන්. අගේ අනුව ඒ කට්ටියට කවදින්න පුළුවන් ප්‍රධාන ආකාර හයක් තියෙනවා. ඒතකොට ඒකාකාර ත්වරණය, ඒකාකාර මන්දනය, වැඩි වෙන ත්වරණය, අඩු වෙන ත්වරණය, වැඩි වෙන මන්දනය, අඩු වෙන මන්දනය. එතකොට මේ හය දෙනාගේ තේරුම තම මතක තියා ගන්න ඕන. අපිට ගණන් හදන්නේ මේ කට්ටියගේ විතර. මේ දෙන්නගේ විතර ගණන් හදන්නේ. හැබැයි මේ අඩු වෙන ත්වරණ, වැඩි වෙන ත්වරණ, අඩු වෙන මන්දන, වැඩි වෙන මන්දන කියන කට්ටිය වගේ චරිත ස්වභාවයක් තියෙන්නේ. ඒ කට්ටියගේ චරිතේ කොහොමද කියන එක මොනවා වගේ ප්‍රවේග වෙනස් වෙන්නේ කියන එක මොනවා වගේ ත්වරණය වෙනස් වෙන්නේ කියන එක තමයි දැනගන්න. හරි. ඒකේ එක එක තමයි කතා කරන්න යන තියෙන්නේ අපිට. ඒකාකාර ත්වරණයක් කියන්නේ වෙනස් වෙන්නේ නැති ත්වරණයක්. මම අපි කලින් ඒකාකාර ප්‍රවේගය කතා කරා. ඒකාකාර ප්‍රවේගය කියලා කියන්නේ වෙනස් වෙන්නේ නැති ප්‍රවේගයක්. ඒ වගේ ඒකාකාර ත්වරණය කියලා කියන්නේ වෙනස් වෙන්නේ නැති ත්වරණයක්. ඒකට අපි දන්නවා ත්වරණය කියන්නේ ප්‍රවේගයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඒකක කාලයකදී වෙන ප්‍රවේග වෙනස. තව විදියකින් කියනවා නම් තත්පර එකක කාලයකදී වෙන ඒක කාලයක් වෙනකොට අපි SI එකකින් කියනවා තත්පරයක් කියලා ගන්න පුළුවන්. තත්පර එකකදී කොච්චර ප්‍රවේගය වෙනස් වෙනවද කියන එක තමයි ත්වරණය කියලා කියන්නේ. එතකොට අපි හිතමු උදාහරණයක් විදියට t සමාන බිඳුවේ
t සමාන 1 වීම ඒ තත්ත්වය. දැන් මෙතන ඉඳන් තත්ත්වයක් ගිහිල්ලා තියෙනවා. තත්ත්ව දෙකක් තිබුණා. තත්ත්ව තුනක්. අන්න ඒ වගේ තත්ත්වයෙන් තත්ත්වයේ කාලයක් ගන්න කිව්වොත් අපි අපිටම ආරම්භයේ වස්තුවකට තියෙන ප්‍රවේගයක් එතෙන්දී වස්තුවකට ප්‍රවේගයක් තියෙන 10. 10 ඉන්නේ ඊළඟ තත්ත්වය ගියේ පස්සේ ප්‍රවේගයක් පිටු 12 ඉන්නේ මේ තත්ත්වය ඇතුළත මේ තත්ත්වය ඇතුළත t සමාන v2 ඉඳන් t සමාන 1යි තත්ත්වර දක්වා ගතවන කාලයේ විසි තත්ත්වර එකක්. මේ තත්ත්වය ඇතුළත ප්‍රවේගය 10 ඉඳන් 12 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රවේගය දෙකකින් වැඩි වෙලා තියෙනවා කියන්නේ. ප්‍රවේගය තත්ත්වයකට දෙකකින් දෙකයි මිශ්‍රණයක ප්‍රමාණයක වැඩි වෙනවා. මේ ප්‍රවේග වෙනස වෙන්නේ දෙකයි මිශ්‍රණය. මේ තත්ත්වයකට දෙකකින් වැඩි වෙලා තියෙනවා. 10 මිශ්‍රණයකින් ඉඳන් 12 මිශ්‍රණයක දක්වා. දෙකයි මිශ්‍රණයක ප්‍රමාණයක වැඩි වෙලා තියෙනවා. තත්ත්වර එකක් තියෙනවා. කාලේ තත්ත්වර එකක්. ඒතර මේ t සමාන 1 කියන වෙන්නේ තියෙන්නේ. මෙතන ඉඳන් මෙතෙන්ට ගත වෙච්ච කාලේ එකයි තත්ත්වය. ඊට දෙතරණේ ගන්න පුළුවන් ඩෙල්ටා v විදිහට තියෙනවා. ඩෙල්ටා v දෙකයි කාලේ එකයි. ඒක ගත්තේ කාලේ සම අපිට දෙකයි ඉන්නේ සුනිද දෙක. තොරණේ දෙක. දැන් මම මේ දාලා. ඒතර ඒකාකාර තොරණයක් කියන්නේ නැත්නම් නියත තොරණයක් කියන්නේ ඔන්නේ තත්පරයක තිබෙන ප්‍රවේග වෙනස දිගටම වෙනස් වෙන්නේ නැතුව තියෙනවා. ඒ කියන්නේ ඊළඟ තත්පරේ ප්‍රවේගය වැඩි වෙන්න ඕන දෙකකින්මයි. හරි. ඊළඟ තත්පරේ ප්‍රවේගය වැඩි වෙන්නේ දෙකකින්මයි. ඊළඟ තත්පරේට තොරණේ දෙක. ඒ ප්‍රවේගය දෙකකින් වැඩි වෙනවා කියන්නේ. එහෙනම් දැන් මෙතෙන් ප්‍රවේගය වෙන්න ඕනේ 14යි මිස්නේ. ඊළඟ මෙතෙන් ප්‍රවේගය වෙන්න ඕනේ 16යි මිස්නේ. හැම තත්පරයකම දෙක ගානේ වැඩි වෙනවා. හරි. 16යි මිස්නේ ප්‍රවේගය දෙක ගානේ හැම තත්පරයකදීම වැඩි වෙනවා. හරි. එතනක් කරන්නේ දෙකයි මිස්නේ. ඔන්න ඔය විදිහට මෙතන ඊළඟම හැම තත්පරයකම ත්වරණය එකමයි. දැන් තත්පරය ඇතුළත වෙන ප්‍රවේග වෙනස එකම ප්‍රමාණයක් නම් එන්න ඉලක්කමක් වෙන්න ඕනේ 10 වෙනි සොයන්න. හැම තත්පරයකම කොහොමද එක වගේක තියෙනවා නම් ඒක ඒකාකාර ත්වරණයක්. ඒ වගේම හැම තත්පරයකම ප්‍රවේගය වැඩි වෙනසක් ඕන. ප්‍රවේගය වැඩි වීමක් වැඩි කරවීමක් නෙවෙයි. ප්‍රවේගය අඩු වීමක් නම් ඒක මන්දනය. ඒකාකාර ත්වරණය. ඊට පස්සේ ඒකාකාර මන්දනය කියලත් ඒකාකාර මන්දනය ගැන කතා කරමු. ඒකාකාර මන්දනය කියලා කියන්නේ ප්‍රවේගය අඩු වෙනකොට එකම ප්‍රමාණයකින් හැම තත්පරයක. දැන් මෙතන 10 12 17 16 කියන ප්‍රවේගය වැඩි වෙනවානේ. දැන් වෙන්න ඕනේ ප්‍රවේගය අඩු වෙයි. 10න් දෙකක් ගියාම අපිට 2යි කියලා මන්දනේ. දැන් හැම තත්පරයකම ප්‍රවේගය දෙක ගන්න යන්නේ නේද? 8යි 6යි 7. එතන මේක මන්දනයක් නේ. මන්දනයක් නිසා අපි කියන්නේ ඍණ වුණා. ඍණ තොරණයක්. ඒක කියන්නේ මන්දනයක්. ඒතර ප්‍රවේගය දෙකකින් අඩු වෙන එක වෙන්නේ නැද පුස්සා. හැම තත්පරයකම. ඕක තමයි ඒකාකාර මන්දනයක් කියලා හඳුන්වන්නේ. හරි? එතකොට ඊළඟ එක වැඩි වෙන තොරණය තුන්වෙනි එක. එතකොට තොරණයක් කියලා කියන්නේ ප්‍රවේගය වැඩි වෙන්න ඕන. මම උදාහරණයක් විදිහට මුලින් ගන්න 6 ms වෙන එක. ප්‍රවේගය වැඩි වෙනවා. ඊළඟට අපි 12 ms වෙන එක ප්‍රවේගය තත්පරයකට පස්සේ. එතකොට තොරණේ දෙකයි. ඒ ප්‍රවේගයේ තත්පරයක් ඇතුළත දෙකකින් තමයි වැඩි වෙලා තියෙන්නේ. දැන් ත්වරණයක් තමයි ත්වරණයෙන් වැඩි වෙන ත්වරණයක්. ඒ කියන්නේ ත්වරණයත් එන්නේ වැඩි වෙනවා. දැන් පළවෙනි තත්පරයේ ප්‍රවේගය දෙකකින් වැඩි වුණා නම් ඊළඟ තත්පරයේ ප්‍රවේගය වැඩි වෙන්න ඕන ප්‍රමාණයක් දෙකකට වඩා වැඩි වෙනවා. ඒ කියන්නේ අපිට උදාහරණයක් තුනයි. ත්වරණය තුනයි. ඒ කියන්නේ පළවෙනි තත්පරයේ ප්‍රවේගය දෙකකින් වැඩි වුණා. දැන් ත්වරණය දෙකයි. ඊළඟ තත්පරයේ ත්වරණය තුනයි කියලා කියන්නේ ප්‍රවේගය වැඩි වෙන තුනකින්. ඒක පහයි. ඊළඟ තත්පරයේදී ත්වරණය 4යි නම් එතකොට ප්‍රවේගය වැඩි වෙන්න ඕන 4ට. 5කට වඩා 4ක් වැඩි වුණාම මොනවද? එතකොට මෙතන ප්‍රවේගයෙන් වැඩි වෙනවා. ප්‍රවේගයෙන් වැඩි වෙනවා. ඒ වගේම ත්වරණයක් දෙන්නේ වැඩි. ත්වරණය වැඩි වෙනවා. ඒ කියන්නේ ප්‍රවේගයෙන් තත්පරයකදී වැඩි වෙන ප්‍රමාණයක් දෙන්නේ වැඩි වෙනවා. ඒ වැඩි වෙන ත්වරණයකදී වැඩි වෙන ත්වරණයක විශේෂත්වය තමයි ප්‍රවේගයක් වැඩි වෙනවා. ත්වරණයක් වැඩි වෙනවා. ප්‍රවේගයක් වැඩි වෙනවා. ත්වරණයක් වැඩි වෙනවා. වැඩි වෙන ත්වරණයකදී. හරි? ඊළඟට කතා කරන්න තියෙන්නේ අපිට අඩු වන ත්වරණය.
ඒතර අඩුවන තොරණයකදී හැබැයි අඩුවෙන් හරි තියෙන තොරණයක් නේ. අඩුවෙන් එක හරි තියෙන තොරණයක්. තොරණයක් නම් ප්‍රවේගයෙන් එන්නේ වැඩි වෙනවා. මෙතන 10යි නම් මෙතන 10ට වඩා වැඩි ඊට වඩා විතර වැඩි ඊට වඩා විතර වැඩි. තොරණයක් කියන්නේ ප්‍රවේගය වැඩි වෙනවා. ඒතර අපි හිතමු මුලින්ම තොරණය 4යි මේ ශ්‍රීන 2. ඒක 4යි මේ ශ්‍රීන 2. ඒතර තොරණය 4යි කියන්නේ ප්‍රවේගය තත්පරයකට 4 ගානේ වැඩි වෙන්න ඕන කියලා. ඒක ප්‍රවේගය තත්පරයකට 4 ගානේ වැඩි වෙනවා නම් මෙතෙන්දි 10යි තත්පරයකට පස්සේ 4ක් වැඩි වෙනවා නම් මෙතන 14ක් වෙනවා ප්‍රවේගය. ඊළඟට දැන් මේ තොරණය කියන්නේ අඩු වෙන තොරණයක් නේ. තොරණය අඩු වෙනවා. ඒ කියන්නේ මේ තොරණය දැන් 4යි. ඒතකොට ඊළඟ තත්පරයේදී 4ට වඩා අඩු වෙනවා. ඒක 3යි. ඕනනම් 3.5යි ඔය එක ගන්න පුළුවන්. මම මේ රවුම් වෙනස් කරගන්නේ ඒ තමයි ට්‍රේන් ගන්න නීතිය. 14යි ප්‍රවේගය තොරණය 3යි. තොරණය 3යි කියලා කියන්නේ තත්පරයකට ප්‍රවේගය 3 ගානේ වැඩි වෙනකොට කියනවා. අපිට 14කට 3ක් එකතු කරාම ප්‍රවේගය 1000. හරිද? ප්‍රවේගය වැඩි වෙනවා. ඊළඟ තත්පරයේදී දැන් මේක අඩු වෙන තොරණයක් නේ තොරණය අඩු වෙනවා. කලින් තත්පරයේදී 4යි දැන් 3යි ඊළඟට 2යි. එතන මේ එකම ප්‍රමාණයකින් අඩු වෙනවා කියලා එක්කුත් යනවා නම් මෙතන එකක් වෙන්න පුළුවන්. හරිද? ඒතර 17ට වඩා දෙකක් වෙනවා නේද? ඒතර තමයි තේරුම් ගන්න අවශ්‍ය කාරණේ තමයි පටල වෙන්න පුළුවන්. අඩු වෙන තොරණයක් කියන්නේ තොරණයක් නිසා ප්‍රවේගය වැඩි වෙන්න ඕන. හැබැයි අඩු වෙන තොරණයක් නිසා ප්‍රවේගය වැඩි වුණාට තත්පරයෙන් තත්පරයට ප්‍රවේගය වැඩි වෙන ප්‍රමාණය දෙන්න අඩු වෙනවා. ප්‍රවේගය වැඩි වෙනවා. ප්‍රවේගයේ තත්පරයෙන් තත්පරේ වැඩි වෙන ප්‍රමාණය තමයි අඩු වෙන්නේ. ඒ කියන්නේ ත්වරණය අඩු වෙනවා. අඩු වෙන ත්වරණයක් කියන්නේ ත්වරණය අඩු වෙන්න ඕනේ. හැබැයි ත්වරණයක් නිසා ප්‍රවේගය වැඩි වෙනවා. හරිද? ඔක තමයි අඩු වෙන ත්වරණය. හතරවෙනි. අඩු වෙන ත්වරණය. ඒතර ඒකාකාර ත්වරණය හරි ඒකාකාර මන්දනය හරි වැඩි වෙන ත්වරණය හරි සහ අඩු වෙන ත්වරණය හරි. දැන් අපිට කතා කරන්න තිබුණ පස්සේ වැඩි වෙන මන්දනයයි අඩු වෙන මන්දනයයි කියන දෙක. හරි? ඒතර මේ අඩු වෙන ත්වරණයක් කියන එක තමයි කියන්න පුළුවන් මන්දනයක් දන්නේ නැහැ කියන්නේ. අඩු වෙන ත්වරණයක් කියුවෙන් පස්සේ තමයි නිකන් එකපාරට මන්දනයක් කියන දෙන්න පුළුවන්. මන්දනයක් නම් ප්‍රවේගය අඩු වෙනවා. දැන් මෙතන අඩු වෙන ත්වරණයක් කිව්වම ත්වරණයක් නෙමෙයි අඩු වෙනවා. ත්වරණයක් නිසා මේක මන්දනයක් නෙවෙයි. මේක මන්දනයක් නෙවෙයි. මන්දනයක් නෙවෙයි. මේක තමයි. ඉතින් තමයි නිකන් එකපාරට රූට් එන්න පුළුවන්. අඩු වෙන ත්වරණයක් කිව්වෙන් පස්සේ මන්දනයක් දන්නේ නැහැ කියන්නේ. එහෙම වෙන්න බෑ. ත්වරණයක් කියන්නේ අඩු වෙනවා. ප්‍රවේගය එන්නේ වැඩි වෙනවා. මන්දනයක් කියලා කියන්නේ ප්‍රවේගය අඩු වෙනවා. ඒ අඩු වෙන කියන වචනේත් එක්ක මන්දනයක් කියලා එකපාරට රූට් එන්න පුළුවන්. ඒක විශේෂයෙන් මම කියනවා අඩු වෙන ත්වරණයක් කියන්නේ මන්දනයක් නෙවෙයි කියන්නේ. හරිද? ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ වැඩි වෙන මන්දනය ගැන. දැන් වැඩි වෙන මන්දනය. වැඩි වෙන මන්දනය කියන්නේ දැන් මෙතන තියෙන මන්දනය. අඩු කරන කතා කරන්නේ ත්වරණය. දැන් තියෙන මන්දනයක්. ඒක ප්‍රවේගයේ තියෙන අඩු වෙනවා. ඒත් මම ගන්නවා ආරම්භක ප්‍රවේගය 20යි කියලා. ප්‍රවේගය අඩු වෙනකොට තමයි වැඩි ලක්ෂණයක් තියෙන්නේ. එතකොට ආරම්භක ප්‍රවේගය 20යි මන්දනයක් නේ. අපි හිතමු ඊළඟ ප්‍රවේගය 18යි කියන්නේ. ඒ කියන්නේ ප්‍රවේගය දෙකකින් අඩු වෙනවානේ. ඒ මන්දනයක් නිසා අපිට මේක ලකුණු කරන්න පුළුවන්. මේ විදිහට ඍණ 2. හරි? ඍණ ත්වරණයක් විදිහට දාන්න පුළුවන් මන්දනයක් කියන එක. එතකොට මේ ප්‍රවේගය පළවෙනි තත්පරයේ ඇතුළත දෙකකින් අඩු වෙලා තියෙනවා. ඒ නිසා මන්දනය 2යි. මන්දනය 2යි. කෙන්ටෝර්ණයේ පැත්තෙන් ගත්තොත් ඍණ 2යි. දෙකම අඩු වෙච්ච නිසා. ඒතර මන්දනයක් නිසා ප්‍රවේගය අඩු වෙන්න ඕන දිගටම. හැබැයි වැඩි වෙන මන්දනයක්. වැඩි වෙන මන්දනයක් නිසා ප්‍රවේගය අඩු වෙන ප්‍රමාණයෙන් දෙන්නේ වැඩි වෙනවා. ප්‍රවේගය අඩු වෙන ප්‍රමාණය එන්නේ වැඩි වෙනවා. ඒ කියන්නේ පළවෙනි තත්පරයේදී දෙකකින් අඩු වුණා නම් ඊළඟ තත්පරේ ඊට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු වෙනවා. පළවෙනි තත්පරේ දෙකකින් අඩු වුණා නම් ඊළඟ තත්පරේ දෙකකින් තුනකින් අඩු වුණා කියන්නේ. එතකොට මෙතෙන් 18යි නම් තුනකින් අඩු වුණාම ප්‍රවේගය 15ක් වෙනවා. හරි? මේ අඩු වෙන්නේ මන්දනයක් නිසා. අඩු වෙන ප්‍රමාණයෙන් එන්නේ වැඩි වෙන මන්දනයක් නිසා. ඊළඟ තත්පරේදී 4කින් අඩු වෙනවල 4කින් අඩු වෙනවා කියලා එකක් නෑ. අඩු වෙන එකම විදිහට තුනක් වෙනකන් ගත්තොත් 2යි 3යි 4යි වෙනකන් ඕන කමටේ එකම විදිහට ගන්න ඕනේ නෑ. ඒක ඕන පහක් හය ගන්න පුළුවන්. ඒතර පහෙන් පාරෙන් 4ක් ගියාම 11යි මිස් වෙනවා. ඒතර ප්‍රවේගයෙන් එන්නේ අඩු වෙනවා.
ප්‍රවේගයෙන් දෙන්න අඩු වෙනවා. හැබැයි ප්‍රවේගය අඩු වෙන ප්‍රමාණයෙන් දෙන්න වැඩි වෙනවා. හරි? ප්‍රවේගයෙන් දෙන්න අඩු වෙනවා. ප්‍රවේගය අඩු වෙනවා. ප්‍රවේගය වැඩි වෙන ප්‍රමාණය කියන්නේ මන්දනය. ප්‍රවේගය අඩු වෙන ප්‍රමාණය කියන්නේ මන්දනය වැඩි වෙනවා. හරිද? එතකොට වැඩි වෙන මන්දනයක් කියන එකට ප්‍රවේගයට මොකද වෙන්නේ? මන්දනයට මොකද වෙන්නේ කියන එක ඔළුවේ තියෙනවා. හරිද? මේ වැඩි වෙන මන්දනය ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ අඩු වෙන මන්දනය. එහෙනම් අඩු වෙන මන්දනයට ගියොත් අඩු වෙන මන්දනය කියලා කියන්නේ මන්දනයක්. ඒ කියන්නේ ප්‍රවේගය අඩු වෙන්න ඕන. ඒ ප්‍රවේගය අඩු වෙන ප්‍රමාණයෙන් දෙන්න ඒ තරමයි. හරි? ප්‍රවේගය අඩු වෙන ප්‍රමාණය අඩු වෙනවා. දැන් කලින් කතා කරේ ප්‍රවේගය අඩු වෙන ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ. දැන් මෙතන උදාහරණයක් විදිහට මම ආරම්භ ප්‍රවේගය ඉස්සර ගන්නවා. පළවෙනි තප්පරය ඇතුළත ප්‍රවේගය 4කින් අඩු වෙනවා කියලා ගන්න. එහෙනම් දැන් ප්‍රවේගය 10. ඒ කියන්නේ මන්දනය 4. තප්පරයකට 4කින් අඩු වෙනවා. ඊළඟ තප්පරය අඩු වෙනවා 4ට වඩා අඩු ප්‍රමාණය. කලින් 4ක් අඩු වුණා නම් 3ක් වගේ එකක් අඩු වෙනවා. ඒ නිසා දැන් ප්‍රවේගය 13 ගියාම 13. ඊළඟ තත්පරයේදී මීටත් වඩා අඩු වෙනකොට ප්‍රවේගය අඩු වෙන ප්‍රමාණය කියන්නේ දෙකක් වෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රවේගය දෙකක්. එතකොට මෙතෙන් ප්‍රවේගය අඩු වෙනවා. මන්දනයක් නිසා ප්‍රවේගය අඩු වෙනවා. අඩු වෙන මන්දනයක් නිසා ප්‍රවේගය අඩු වෙන ප්‍රමාණයක් දෙන්නේ අඩු වෙනවා. මන්දනයක් අඩු වෙනවා. ප්‍රවේගය අඩු වෙනවා මන්දනයක් අඩු වෙනවා. හරිනේ? ඕක තමයි ත්වරණය සහ මන්දනයේට විශාලත්ව වෙනස් වීම සම්බන්ධව තියෙන පුළුවන් අවස්ථා 6. ඊළඟට තියෙන්නේ මේ චරිත ස්වභාවයන් අනුව දැන් අර අපි කලින් කතා කරපු චරිත ස්වභාවයන්ට අනුව ප්‍රවේගය මොකද වෙන්නේ ත්වරණයට මොකද වෙන්නේ මන්දනයට මොකද වෙන්නේ කියන එක මේ වගුව අනුව පුරවන්න තියෙනවා. ඒ කියන්නේ නියන්ත්‍රණයක් නැති පස්සේ ප්‍රවේගය අඩු වෙනවද වැඩි වෙනවද වෙනස් වෙන්නේ නැහැ. ත්වරණයට හෝ මන්දනයට මොකද වෙන්නේ? හරි? අන්න ඒ විදිහට තමන්ට තනියම මේ වගුව පුරවන්න තමයි තියෙන්නේ. ඊපස්සේ එක්සෙල් මේ වීඩියෝ එක නවත්තලා තමන් තනියම පුරවන්න බලන්න. ඊට පස්සේ ගේම් එකක් අතින් හරියට කියලා බලන්න. නියත ත්වරණයක් කියලා කියන්නේ ත්වරණය වෙනස් වෙන්නේ නැහැ කියන්නේ. නියත නැත්නම් ඒකාකාර ත්වරණය කියන්නේ දෙක එකයි. ත්වරණය වෙනස් වෙන්නේ නැහැ කියන එක තමයි එකකින් කියන්නේ. ඒතකොට ත්වරණය හෝ මන්දනය කියන එක වෙනස් නොවේ. මෙතනත් නියත මන්දනයක්. ඒක අපි ඊළඟට නියත ත්වරණයක්. එතකොට ත්වරණය හෝ මන්දනය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් ත්වරණයක් නිසා ප්‍රවේගය වැඩි වෙනවා. ත්වරණයක් නේ. ඒ නිසා ප්‍රවේගය වැඩි වෙනවා. ඊට පස්සේ නියත මන්දනය. නියත මන්දනය කිව්වයින් පස්සේ මන්දනය නියතයි. ඒ නිසා මන්දනය වෙනස් වෙන්නේ නැහැ. වෙනස් නොවේ. හැබැයි ප්‍රවේගය මන්දනයක් නිසා අඩු වෙනවා. මන්දනයකදී ප්‍රවේගය අඩු වෙනවා. වැඩි වෙන ත්වරණයක්. වැඩි වෙන ත්වරණයක් කියන කියන්නේ වැඩි වෙන හැටි තියෙන ත්වරණයක් නේ. ත්වරණයක් නම් ප්‍රවේගය වැඩි වෙනවා. ප්‍රවේගය වැඩි වෙන්න ඕන ත්වරණයක් නිසා. හැබැයි ත්වරණය එන්නේ වැඩි වෙන ත්වරණයක් නිසා. අඩු වෙන ත්වරණයක් කියලා කියන්නේ ත්වරණයක් අඩු වෙන්න හැටි තියෙන ත්වරණයක්. ඒ නිසා ප්‍රවේගය වැඩි වෙන්න ඕන. හැබැයි ත්වරණය එන්නේ අඩු වෙන කෙනෙක් වෙන්න ඕන. අඩු වෙන ත්වරණයක් නිසා අඩු වෙන්නේ. ඊළඟට වැඩි වෙන මන්දනය කියන එක මන්දනයක් කියලා කියන්නේ ප්‍රවේගය අඩු වෙනවා. වැඩි වෙන හැටි තියෙන මන්දනයක්. ප්‍රවේගය අඩු වෙනවා. වැඩි වෙන මන්දනයක් නිසා මන්දනය වැඩි වෙනවා. අඩු වෙන මන්දනය කියුවෙන් පස්සේ අඩු වෙන හැටි තියෙන මන්දනය කියලා කියන්නේ ප්‍රවේගය අඩු වෙනවා. ප්‍රවේගය අඩු වෙන්න ඕන. අඩු වෙන මන්දනයක් නිසා මන්දනයෙන් වෙන්න අඩු වෙනවා. අපි මේ විදිහට තමයි අවස්ථා 6 සඳහා ත්වරණය සහ ප්‍රවේගය වෙනස් වෙන්නේ. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා ධන ත්වරණය සහ ඍණ ත්වරණය කියන එක ගැන. ඒකට අඩු වෙන ත්වරණ වැඩි වෙන ත්වරණ කියන එක නෙමෙයි මේ කියන අදහස. ධන ත්වරණය ඍණ ත්වරණය කියන දෙන්නේ තමයි දිශාව. ධන දැන් අපි මේ කතා කරන්නේ ප්‍රවේගයේ විස්ථාපනයේ ත්වරණය කියන රාශිය. දෛශික රාශියද? එතකොට මේ දෛශික රාශියට දිශාවක් තියෙනවා. ඒත් අපි මොකක් හරි ගානක් හදන්න ගියයින් පස්සේ මොකක් හරි එක දිශාවක් ධන දිශාව කියලා තෝරගන්න. ඒක ප්‍රශ්නේ දෙනවා නම් ඒ දිශාව නැත්නම් අපිට කැමති විදිහට ධන දිශාව තෝරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගානක
දිශා දෙකකට ජම තියෙනවා. ඒකට ටිකක් මේ වස්තුවක් මොකක්ද මේ පැත්තට ගිහිල්ලා ආය ආපස්සට ගෙනියනවා කියනවා. ඒක සාමාන්‍ය මුලින් චලිත වෙන දිශාව තමයි ධන දිශාව කියලා ගන්නේ. මුලියක් නෙමෙයි. ප්‍රශ්නේ මොකක්ද දීලා තියෙනවා නම් ධන දිශාව මේ පැත්තේ ගන්න විදිහට ඒකට මේ පැත්ත ගන්න වෙනවා. එහෙම උකුත් දීලා නැත්තම් දිශා දෙකකට චලිත වෙනවා නම් ඒ කියන්නේ ගිහිල්ලා මොකක් හරි පැත්තකට අනිත් පැත්තට හැරිලා එනවා නම් මුලින් චලිත වෙන දිශාව තමයි ධන දිශාව කියලා ගන්නේ. නැත්නම් එකම පැත්තට නම් දිගටම යන්නේ ඒක දිශාව කොහොමද ධන දිශාව කියලා ගන්නවා. හරිද? එතකොට ඔය ධනතොරණය කියලා හඳුන්වන්නේ අපි චලිත වෙන දිශාවක්. නැත්නම් අපි ධන දිශාව කියලා තෝරගන්න මොකක් හරි දිශාවක් තියෙනවා. නැත්නම් මෙතනින් පටන් ගන්න වස්තුවක් චලිත වෙන්නේ. මේ පැත්තට ගන්න ධන දිශාව. මේ පැත්තට චලිත වෙද්දී ධන දිශාවට චලිත වෙද්දී ඒ පැත්තට තොරණයක් තියෙනවා. ඒ කියන්නේ ඒ පැත්තේ ප්‍රවේගය වැඩි වෙනවා නම් අපි කියනවා ධන තොරණයක් කියලා. ඒක ධන තොරණයක් වෙන්න පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා. ධන තොරණයක් ඇති වෙන්න පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි ධන දිශාවට ප්‍රවේගය වැඩි වීම. නැත්නම් ධන දිශාවට තොරණයක්. ධන දිශාවට පවතින තොරණයක්. අපි කියන ධන තොරණයක් කියලා. ඒ වගේම තව ආකාරයක් තියෙනවා. ඍණ දිශාවට මන්දනය. ඍණ දිශාවට මන්දනයක් කියන එකත් අපි හඳුන්වන්නේ ධන දිශාවට තොරණයක් කියලා. ඒක තමයි මේ ධන දිශාවට තොරණයක් කියන එක ධන තොරණයක්. ඍණ දිශාවට මන්දනයක් කියන එක ධන තොරණයක් කියන එක තෝරගන්න පොඩි ක්‍රමයක් තියෙනවා. ධන දිශාවකට කියලා කිව්වොත් ඒකට ධන ලකුණක් දාගන්න. තොරණයක් කියලා කිව්වොත් ප්‍රවේගය වැඩි වීමක් ධන ලකුණක් දාන්න. ඒකට ධනයි ගුණ කරාම එන උත්තරේ ගන්න. ඍණ දිශාවක මන්දනයක් කියලා කිව්වොත් ධන දිශාවක ධන කියලා දානවා නම් ඍණ දිශාවක දාන්නේ නැවිද? මන්දනයක් නිසා ප්‍රවේගය අඩු වුණා. ඒ ප්‍රවේගය අඩු වුණා වුණා අපි ඍණ ලකුණක් දාගන්නවා. ඍණයි ගුණ කරලා ලැබෙන ධන. ප්‍රවේගයට දෙන්නට ධනාවියක් නව ධන, ඍණාවියක් නව ඍණයි. ඒකෙන් තමයි ධන තොරණයන්ට ඍණ තොරණයන්ට කියන එක අඳුර ගන්න ලේසි. ඒ වගේම ඍණ තොරණයක් කියන එකටත් අවස්ථා දෙකක් තියෙනවා. ඍණ තොරණයක් කියන එකටත් අවස්ථා දෙකක් ගන්න පුළුවන්. ඍණ තොරණයක් කියන එකටත් අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි දැන් ධන දිශාවට තොරණයක් කියන එක ධන තොරණයක් නේ. ඒ වගේම ධන දිශාවට මන්දනයක් තිබ්බොත් ධන දිශාවට මන්දනයක් තිබ්බොත් ධන දිශාවට මන්දනයක් තිබ්බොත් අපිට අර විදිහට ධන ඍණ ලකුණු දැම්මොත් ධන දිශාවට කියන එක අපිට ධනයි කියලා ගන්න පුළුවන්. මන්දනයක් කියන එක ඍණයි කියලා ගන්න පුළුවන්. එතකොට ධනයි ඍණයි කියන්නේ ඍණ තොරණ. ඒ වගේක අනිත් විදිය තමයි ඍණ දිශාවට මන්දනය. sorry ඍණ දිශාවට තොරණ. ඍණ දිශාවට කියන තොරණයක් තමයි ඍණ තොරණයක් කියනවා. ඍණ දිශාවට ඍණයි තොරණයක් කරනවා. ඍණයි වණයි කියන්නේ ඔක තමයි ධන තොරණය ඍණ තොරණය කියන එකේ වෙන් කරගන්න විදිය අඳුර ගන්න විදිය තමයි. හරි ඒකට තොරණයක් කියුවෙන් පස්සේ තොරණය කියන එකේ අදහස මෙතන තොරණය කියන වචනේ අදහස තමයි ප්‍රවේගය වැඩි වීමක් කියන්නේ. තොරණය කියන එකේ අදහස ප්‍රවේගය වැඩි වීම. ප්‍රවේගය වැඩි වීම. මෙතන මන්දනය කියන එකේ අදහස ඔය කියන පැත්තට ප්‍රවේගය අඩු වෙනවා යන්නේ. ප්‍රවේගය අඩු වීම. හරි මෙතනත් මන්දනය කියන එකේ අදහස ප්‍රවේගය අඩු වීම. තොරණය කියන එකේ අදහස ප්‍රවේගය වැඩි වීම. හරිනේ. ඒකට ඔක හරියට තේරුම් ගන්න ඕන තමයි. ඊළඟට තියෙනවා අපිට මධ්‍යම ප්‍රවේගය කියන නාට්‍යයක් ගැන කතා කරන්න. මධ්‍යම ප්‍රවේගය කියන එක කතා කරන්න කලින් අපි මේ ප්‍රවේගයේ විවිධ අවස්ථා ගැන කතා කරනවා. නියත ප්‍රවේගය ඊට පස්සේ කතා කරලා අපි සාමාන්‍ය ප්‍රවේගය නැත්නම් මධ්‍යම ප්‍රවේගය කියන එක කලින් විදියට. එතකොට මේ සාමාන්‍ය ප්‍රවේගයේ මධ්‍යම ප්‍රවේගය කියන්නේ දෙකම එකයි. හැබැයි මධ්‍යක ප්‍රවේගය කියන්නේ වෙන එකක්. මධ්‍යක ප්‍රවේගය කියන එකේ තේරුම තමයි අපි හිතන්න මෙහෙම වස්තුවක් තියෙනවා මේ පැත්තට චලිත වෙනවා ආරම්භක ප්‍රවේගය u. ඊට වෙලාවකට පස්සේ දැන් ප්‍රවේගය ටික ටික වැඩි වෙනවා කියන එක කියන්නේ තොරණය කියන්නේ. විදිලා ගන්න යා v ප්‍රවේගය. ආරම්භයේ u ප්‍රවේගයක් තිබ්බා. ටික වෙලාවකට පස්සේ යන ප්‍රවේගය v. එතකොට මේක යන්නේ නියත ප්‍රවේගයකින් නෙමෙයි වෙනස් වෙන ප්‍රවේගයකින්. එතකොට තොරණයක් තියෙනවා. අපි හිතමු v කියන එක වැඩි කියලා හිතනවා. ඒ ප්‍රවේගය වැඩි වෙනවනේ. වැඩි තොරණයක්. u කියන කෙනාට වඩා v වැඩි. ප්‍රවේගය තොරණයක්.
ඔය විදිහට සොරණේ යන කෙනෙක් ගත්තොත් අපිට මෙතන ඉඳන් මෙතෙන්ට ගත වෙන කාලය t කියන. t සමාන බිඳුව මෙතන t සමාන t. ඉතින් මෙතන ඉඳන් මෙතෙන්ට යන ගත වෙන කාලය යාට සිම්පල් t. හරි. ඒතකොට සිම්පල් t කාලය ඇතුළත ඒ සොරණයක් එක්ක යන කෙනෙක් මේ ප්‍රවේගය u ඉඳන් v දක්වා වැඩි වෙනවා. ඔක තමයි මෙතන වෙච්ච කතාව. ඒතර මේ වෙලාවේ මෙයාගේ විස්ථාපනය s කියලා ගන්න. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන විස්ථාපනය s. ඒ විස්ථාපනය සිද්ධ කළේ මෙයා සිම්පල් t කාලයක් තුළ ප්‍රවේගයේ මෙන්න වැඩි වෙවි. ප්‍රවේගයේ වෙනස් වෙන ප්‍රවේගයක් සහිතව තමයි මේ s විස්ථාපනය t කාලයක් තුළ කරන්නේ. හිතන්න ඔය වස්තුවක ඔය කාලය තුලම ඔය විස්ථාපනයම වෙන විදිහට නියත ප්‍රවේගයෙන් ගියා නම් හරිද? උදාහරණයක් විදිහට මේ කාලයක් විතර තත්පර 10යි. මේ කාලේ තත්පර 10යි මේ වේගයෙන් මීටර් මේ විස්ථාපනය මීටර් 200යි. ඒතර තත්පර 10ක් තුල මීටර් 200ක විස්ථාපනයක් මෙයා කරලා තියෙනවා. හැබැයි කරලා තියෙන්නේ ප්‍රවේගයේ ඉන්නේ වැඩි වෙවි. නියත ප්‍රවේගයකින් නෙවෙයි. හරිද? එතකොට ඔන්න ඔය අවස්ථාවේ මේ තත්පර 10ක් තුල කරපු විස්ථාපනය මීටර් 200 කියන. ඒ විදිහටම සිදු කරන්න පුළුවන් නියත ප්‍රවේගය තමයි මධ්‍යක ප්‍රවේගය හඳුන්වන්නේ. ඒ කියන්නේ තත්පර 10 ඇතුළත මීටර් 200 ගියා නම් නියත ප්‍රවේගය. හැබැයි ඇත්තම නියත ප්‍රවේගයකින් නෙමෙයි. අන්නේ නියත ප්‍රවේගය තමයි 200 ms කරන්නේ. මධ්‍යක ප්‍රවේගය කියලා හඳුන්වනවා. මෙතන නම් මීටර් 200 කාලයෙන් බෙදුවෙන් පස්සේ ගන්න පුළුවන් අපිට නියත ප්‍රවේගය කියන හිතන්න පුළුවන්. මේක තමයි මධ්‍යක ප්‍රවේගය. මේ මධ්‍යක ප්‍රවේගය ගැන සූත්‍රයක් එක ඉලක්කම් දැන් මේක අපිට උදා තේරුම් ගන්න. ඒත් මධ්‍යක ප්‍රවේගය වෙන සූත්‍රය තමයි මධ්‍යක ප්‍රවේගය කියන්නේ ආරම්භක ප්‍රවේගය එකතු කිරීම අවසාන ප්‍රවේගය දෙකීම එක. අපි කතා කරන කාලයේ තුල ආරම්භක ප්‍රවේගයයි අවසාන ප්‍රවේගයයි කියලා දෙකෙන් බෙදලා ගන්න මධ්‍යක ප්‍රවේගය. වැදාගුවේ කියන තරම මොකද තේරෙන්නේ. හරි. ඒතර ඕක මේ මෙතනක් කතා කරන්නේ නියත ප්‍රවේගයක්. ඒක නියත ත්වරණයක් මම පාදනවා. නියත ත්වරණයකින් ගියාම මේ අවස්ථාව සඳහා තමයි අපිට ගණන් හදන්න දෙන්න පුළුවන්. මේක මධ්‍යක ප්‍රවේගයට වෙනම සංකේතයක් පාවිච්චි කරන්නේ නැහැ. මධ්‍යක ප්‍රවේගය තමයි u දල v දෙක එක. සාමාන්‍යයෙන් දැන් අපි ඊළඟට කතා කරන චලිත සමීකරණ සම්බන්ධව. ඒ චලිත සමීකරණ ගැන කතා කරද්දී චලිත සමීකරණ වල u අකුරින් සංකේතවත් කරන්න මොකද ඉස්සෙල්ලා ආරම්භක ප්‍රවේගය. පක්කරි වස්තුවක් කැපිට වෙද්දී ඒ චලිත වේල කොටස අපි මොකක් හරි කොටසක් තෝරගත්තා. චලිත වෙන මොකක් හරි දුරක් තෝරගත්තොත් ඒ දුර ආරම්භ වෙන ප්‍රවේගය u අකුරෙන් සංකේතවත් කරන්නේ. අවසාන වෙන ප්‍රවේගය v අකුරෙන් සංකේතවත් කරන්නේ. ඒ කොටසට ගත වෙන කාලය t අකුරෙන් සංකේතවත් කරන්නේ. තොරණයේ සිම්පල් a අකුරෙන් තමයි සංකේතවත් කරන්නේ. සාවිස්ථාපනයේ සමය. ඒතර විශේෂත්වයක් තියෙනවා තවත් මේක නියත ප්‍රවේගයෙන් කියපු කෙනෙක් නම් මධ්‍යක ප්‍රවේගය ඉලක්කම ගන්න පුළුවන් අපිට මේ ඉලක්කම් ගන්නවා. ඒ මධ්‍යක ප්‍රවේගයයි අපි කලින් කතා කරන්නේ සාමාන්‍ය ප්‍රවේගය මධ්‍යම ප්‍රවේගය කියන එක. අනේ සාමාන්‍ය ප්‍රවේග මධ්‍යම ප්‍රවේග කියන ඒවා අගේ හෙව්වා මධ්‍යම ප්‍රවේගය හෙව්වා ඒ හේතු සමාන වෙනවා නියත ත්වරණය. ඒක ඉලක්කම් දාලා ගණන් හදන්න තවම පුළුවන්. හරි. දැන් ඔයගොල්ලෝ ගන්න ඕන කාරණේ තමයි මේ වගේ වෙනස් වෙන ප්‍රවේගයක් සහිතව යන වස්තුවක මධ්‍යම ප්‍රවේගය කියලා කියන්නේ ආරම්භක ප්‍රවේගයෙන් විදිහම අවසාන ප්‍රවේගයෙන් දෙක. ඒ කියන්නේ මේ ඉලක්කම් දෙකේ මැද ඕනම ඉලක්කම් දෙකක මැදගේ ගන්න පුළුවන් නේද දෙක. උදාහරණයක් විදිහට 10යි 20යි. මේ ඉලක්කම් දෙකේ මැද තියෙන 15 වෙනි එක හොයන්න පුළුවන් ක්‍රමය තමයි 10යි 20යි එකතු කරලා දෙකෙන් බෙදෙන. 15යි 10යි 20යි දෙකෙන් බෙදුවා 15. ඒ නිසා මේ u සහ v අතර මැදගේ දිගටම නියතව ගියා නම් ඔය t කාලයේදී ඒ විස්ථාපනය කරන්න පුළුවන්. ඒවලදී මධ්‍යම ප්‍රවේගය කියලා කියන්නේ ආරම්භක ප්‍රවේගය අවසාන ප්‍රවේගය එකතු කරලා දෙකෙන් බෙදුවෙන් පස්සේ නේද? හරිද? ඒ සාමාන්‍ය ප්‍රවේගය මොකක්ද? මධ්‍යම ප්‍රවේගය මොකක්ද? මධ්‍යක ප්‍රවේගය මොකක්ද කියන එක තමයි තේරුම් ගන්න පුළුවන්. මධ්‍යක ප්‍රවේගය තමයි u දර v දෙක දෙක. සාමාන්‍ය ප්‍රවේගය මධ්‍යම ප්‍රවේගය කියන්නේ ඉවර දෙක. සාමාන්‍ය ප්‍රවේගය මධ්‍යම ප්‍රවේගය කියන්නේ මේ දෙකම එකයි. සාමාන්‍ය මධ්‍යම මේ දෙකම එකයි. මධ්‍යක ප්‍රවේගය කියන්නේ වෙන එකක්. මධ්‍යක කියන්නේ වෙන එකක්. ඒක ගන්න වෙන්නේ. හරිද?